සාදරයෙන් පිළිගන්න අපේ Unique ICT YouTube channel එකේ Python video series එකත් එක්ක අද වීඩියෝ එකෙන් අපි කතා කරනවා data structure වල ඔයාලා syllabus එකේ තියෙන අන්තිම data structure එක. ඒ තමයි set. අදින් පස්සේ අපි ගොඩක් වැදගත් මාතෘකා ටිකකට තමයි යන්නේ. අපි අද අන්තිමට ඉගෙන ගමු මොකද්ද මේ set කියන්නේ කියලා. හරි. අපි බලමු set. ඔයාලා දැන් මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා tuple, list, dictionary විවිධ දාතියේ data structures ගැන. ඔයාලට මතක ඇති අපි ඩික්ෂනරි ගැන කතා කරද්දී ඩික්ෂනරි එකේදී වේරියබල් එකට මෙන්න මේ සංග්‍රහවලහන් ඇතුලේ කී එකක් සහ ඒකට අදාළ වැලියු එකක් සමග තමයි ඩික්ෂනරි ඇතුළත් තුනේ. ඒතර මම කිව්වාට මේ සංග්‍රහවලහනට වඩා කී එක සහ වැලියු එකක් තියනවාද කියලා බලන්න කියලා ඩික්ෂනරි එක ඇතුලේ. ඔයාලට මතක ඇති ලිස්ට් එකේදී මේක, ටපල් එකේදී නෝමල් මෙහෙම හරි නැත්නම් ටපල් එකක් සාමාන්‍ය අපි දාන්නේ වරහන් ඇතුලේ. හරි. එතකොට මේවා අපිට මෙන්න මේ දේවල් වරහන් නැත්නම් මේ දෙපැත්තේ තියෙන දේ අඳුර ගන්න පුළුවන්. හැබැයි මෙයාව එහෙම අඳුර ගන්න අමාරුයි. ඒකට හේතුව සෙට් එක අපිට අඳුර ගන්න පුළුවන් සාමාන්‍ය සංගල වරහන් ඇතුලේ වැලියුස් තියෙනවා. හරි තේරෙනවද? මේකේ සංගල වරහන් තියෙන ඩික්ෂනරි සංගල වරහන් තියෙන. මොකද වෙනස? සෙට් එක සංගල වරහන් දාලා කමා දාගෙන අපිට වැලියුස් සෙට් කරන්න තියෙනවා. එක්සැම්පල් එක ගත්තොත් මෙන්න මෙහෙම. හැබැයි ඩික්ෂනරි එකේම නෑ. ඔයාලට පේනවනේ. කී එකක් සහ වැලියු එකක් තියෙනවා. ඔයාලට මතක ඇති අපි ඩික්ෂනරි කතා කරද්දී මම එක්සැම්පල්ස් කිව්වා. හරි. ඒ වගේම සෙට් එකකට වැලියුස් ඇඩ් කරන්න පුළුවන්. ඔයා හිතන්න දැන් මේක s සමානයි කියලා අපි වේරියබල් එකට සයින් කරගමු. s.add කියලා අපිට පුළුවන් වැලියුස් මේකට ඇඩ් කරන්න. s.add කියලා අපිට පුළුවන් වැලියුස් ඇඩ් කරන්න. එතන මුලන් ඔයාලට වැලියු එක දාන්න. ඒක ස්ක්‍රීන් එක උඩුකම ඇතුලේ ඉලක්කමක් හෝ දශම සංඛ්‍යාවක් අපිට නෝමල් දාන්න පුළුවන්. ඔයාව දන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් s.pop කියන ෆන්ක්ෂන් එක රන් කරන්න. ඔයාලට මතක ඇති මේ pop එක අපි ලිස්ට් එකේ රන් කරා. ලිස්ට් එකේදී මතකද ඔයාලට pop එකට අපි ඉන්ඩෙක්ස් එකක් දාන්න පුළුවන් නැත්නම් පොප් එක නෝමල් රන් කරොත් අවසානයේට තියෙන අගය තමයි අයින් උනේ. හැබැයි පොප් එක සෙට් එක රන් කරද්දී මුලට තියෙන අගය තමයි අයින් වෙන්නේ. අපි ඒක ගැන කතා කරමු. හරි. අපි ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිකල් කරලා බලමු. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතන තියෙන වැලියු නේම් එකක් නැත්නම් වැලියු එක දාලා අයින් කරන්න මෙන්න මේ remove කියන ෆන්ක්ෂන් එක හරහා. හරි. දැන් ඔයාලා මෙතන තව අපිට දේවල් ටික තේරෙන්න ඕනේ. ඔයාලට මතකද මම ඔයාලට මතක් කළා මේ data structures නැත්නම් මේ දේවල් අපිට කඩන්න පුළුවන් දේවල් දෙකකට. නැත්නම් ආකාර දෙකකට. ඒ තමයි mutable සහ immutable කියලා. අපි mutable කියලා කිව්වේ අපි මේ මොකක් හරි variable එකක් true data අපි හිතමු data structure එකක් කියලා. data structure එකකට data ඇතුළත් කරාට පස්සේ ඒ වගේ තියෙන අගයන් වෙනස් කරන්න හැකි නම් අලුතෙන් ඇඩ් කරන්න හෝ තියෙන ඒවා අයින් කරන්න හෝ අප්ඩේට් කරන්න පුළුවන් නම් එහෙම හැකියාවක් තියෙනවා නම් අපි එහෙම ඒවට කිව්වා mutable data structures කියලා. mutable. හරි. අපි immutable කියන්නේ data ඇතුළත් කරාට පස්සේ වෙනස් කිරීමේ හැකියාවක් නොමැති data structures වලට. හරි. දැන් ඔයාලට තේරෙන්න ඕනේ අපි list එකකදී වෙනස් කළා. dictionary එකකදී වෙනස් කළා. දැන් ඔයාලට පේනවා set එකකදීත් අපිට වෙනස් කරන්න පුළුවන්. එහෙනම් වැදගත් මේ set එකත් mutable data structure එකට example එක. පොඩි විශේෂ ලක්ෂණයක් තියෙනවා අපි පස්සේ කතා කරමු. බලන්න මෙතනදී අපි මේ ටික පොඩ්ඩක් ප්‍රැක්ටිකල් රන් කරලා බලමු. හරි. බලන්න. මම මෙතන එක්සැම්පල් එකක් අරන් තියෙනවා. මම පොඩ්ඩක් මේක මුලින්ම රන් කරලා පෙන්නනකොට පේනවාට එතකොට. හරි. ඊට පස්සේ අපි දාමු මෙහෙම s.add අපි දාමු add 4 කියලා. s.add 4 බාහනේ තොර අපිට ඇවිල්ලා තියෙනවා 1 2 3 4. දැන් අපිට මෙතනම pop එක රන් කරමු. s.pop. දැන් බලන්න 4 ඇඩ් කරලා පස්සේ මේක 1 2 3 4 වෙනවා මෙතනට එද්දි. යටින් pop එක රන් කරාට පස්සේ මොකද වෙන්නේ? මම කිව්වා මුල් එක තමයි අයින් වෙන්නේ. අන්න ආවාට 2 3 4. ආයෙත් pop එක රන් කරලා බලමු. දැන් බලන්න. අන්න 3 4. හරිද?
මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා. ඒතර මේකේ මුල් එක අයින් වෙයි. අපිට මතක් කරලා බලමුද මේ ලිස්ට් එකේදී කොහොමද මේක උනේ කියලා. මම දානවා 1 2 3 4ම. හරි. දාලා මම දානවා s.pop. දාලා මම මේක print කරනවා. දැන් බාන අයින් වෙන්නේ මොකද්ද? අයින් වෙන්නේ අවසාන එක. අන්න දැක්කද? මේවා මතක තියාගන්න. හරි. ඒතර අපි ඇඩ් එකයි පොප් එකයි පෙන්නුවා. දැන් අපි බලමු රිමූව් එක. මොකද රිමූව් එකේදී අපිට දාන්න තියෙන්නේ අයින් කරන්න ඕන data එකේ value එක. නැත්නම් අයින් කරන්න ඕන value එක. හරිද? value name එක. නැත්නම් index එකක් නෙමෙයි. අපි දාමු s.remove. අපි දාමු අපිට ඕන කියලා දෙක අයින් කරන්න. හරි. දැන් බලන්න index එකෙන් ගත්තොත් 0.1 2 කියන්නේ 3ට. දෙක කියන value එකෙන් ගත්තොත් 2. දැන් බලන්න අයින් වෙන්නේ මොකද්ද කියලා. index එක නම් මේකේ අයින් වෙනවනේ 3. value එක නම් අයින් වෙනවනේ 2. අයින් වෙලා තියෙන්නේ මොකද්ද 2. එහෙනම් ඒ කියන්නේ මේකේ remove එකෙන් අපිට පුළුවන් value එක අයින් කරන්න. හරි. value එක දාලා අයින් කරන්න පුළුවන් කෙනෙක්. හරි. ඉතින් ඇත්තටම අපිට සෙට් එක ගැන මහා ලොකු දේවල් කතා කරන්න නැහැ ඔයාලා සිලබස් එකේ. ඔයාලට මතක තියාගන්න තියෙන මේ විශේෂ ලක්ෂණ. ඔයාලට තව තව පොඩි පොඩි දේවල් හිතෙනවා නම් ඔයා ඒවා ප්‍රැක්ටිකල් කරලා බලන්න. මේ දේවල් ඔයාලට මතක හිටින්නේ ඔයාගේ ඔළුවට යන්නේ මේක ප්‍රැක්ටිකල් කරන තාක් පමණයි. මොකද මේවා ලැන්ග්වේජස්. ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස්. දැන් ඔයා දන්නවා ඔයා ඉංග්‍රීසි ඉගෙන ගත්තත් මේක භාවිතයක් නැත්නම් ඔයාලට ඉංග්‍රීසි බෑ. හරිද? දැන් සිංහල ඔයාලට පුළුවන් හොඳට. හේතුව ඔයා සිංහල පාවිච්චි කරනවා. මේ ලැන්ග්වේජස් කියන්නේ පාඩම් කරලා ඉගෙන ගන්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා භාවිතා කරන්න ඕන. ඒ නිසා ඔයාලා ප්‍රැක්ටිකල් කරන තාක් මේ Python පාඩම වලට හරිම ලේසි වෙයි. හරි. එහෙනම් සෙට් එකේ මට මේන්ලි කියන්න තියෙන ওই දේවල් ටික විතරයි. මට දැන් තියෙනවා පොඩි වැදගත් පාර්ට් එකකට එන්න. ඒ තමයි අපිට වෙන් කරලා බලමු examples mutables සහ immutables වලට. මොකද ඔයාගෙන් සමහර වෙලාවට එළවල අහනවා දීලා මේක mutable ද mutable කියලා group කරන්න කියලා. හරි. mutable data structures වල examples තමයි එකක් string. අනිත් එක integer. හරි. integer. අනිත් එක ඔයා ඉගෙන ගත්ත tuple. ඔයාලට මතකයි tuple එකේ අපිට පුළුවන්කමක් තිබ්බේ නැහැ වෙනස්කම් කරන්න. ඔයාලට මතක ඇති. mutable වලට examples තමයි list, dictionary සහ set. දැන් මේ අඳුර ගන්න ලක්ෂණ මේක මේකෙන් මේක මේකෙන් set එක මේකෙන් මෙතන සංගලවරණ තුළ කී එක සහ value එක string සහ integer නවා දන්නවනේ. හරි. එතකොට මේවා තමයි examples මේ mutable සහ immutable වලට. තව පොඩි දෙයක් තියෙනවා කතා කරන්න. පොඩි දේ තමයි මම ඔයාලට කිව්වා set එක mutable කියලා. හරිද? අපි පොඩ්ඩක් බලමු මෙන්න මෙහිම වැඩක් කරමු. ඔයාලට මතකද මම list ලිව්වා මෙහෙම. ඔයාලට මතකද මම nested dictionary ලිව්වා, nested tuple ලිව්වා, nested list ලිව්වා. හරි. බලමු මෙහෙම. දාලා අපි මේක print කරමු. මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නෑ. අපි මේ හරියෙන් තව tuple එකක් ඇඩ් කරගමු. මේ හරියෙන් tuple එකක් ඇඩ් කරමු. ප්‍රශ්නයක් නෑ. මේ හරියෙන් ඇඩ් කරගමු set එකක්. ප්‍රශ්නයක් නෑ. හරි. දැන් මේ මොකද්ද මේ ලිස්ට් එකක්. අපි දැන් ආයෙමු සෙට් එකකට. සෙට් එකකට ඇවිල්ලා මම මේක print කරනවා. අවුලක් නැහැ. මම මේකට ඇඩ් කරනවා tuple එකක්. දැන් ලිස්ට් එකෙත් අපි tuple ඇඩ් කරන්නේ නේද? tuple එක ඇඩ් කරනවා. අවුලක් නැහැ.
මම මේකට ඇඩ් කරනවා ලිස්ට් එකක්. මොකක් හරි අවුලක් තියෙනව නේද? හරි. අපි ඒක පොඩ්ඩක් එහෙමම තියලා අපි දැන් අපිට ඔයාලට මතකයි අපි සෙට් එකක ඇතුලේ සෙට් එකක් සෝරි ලිස්ට් එකක ඇතුලේ ලිස්ට් එකක් දැම්මා. ඩික්ෂනරි ඇතුලේ ඩික්ෂනරිත් දැම්මා. ටපල් ඇතුලේ ටපලුත් දැම්මා. සෙට් එකක ඇතුලේ සෙට් එකකුත් දාමු. අන්න ඒ එරර් එකම එනවා. හැබැයි මොකද ටපල් එකකදී මේක ආවේ නැත්තේ. ටපල් එකකදී මේක ආවේ නැහැ. ටපල් එකකදී මේක එරර් එකක් නැහැ. මොකද්ද මෙතන තියෙන විශේෂත්වය? විශේෂත්වය තමයි අපි ලිස්ට් ඩික්ෂනරි ගත්තොත් ටපල් එක කොහොමත් ඉමියුටබල්. ලිස්ට් එක සහ ඩික්ෂනරි ගත්තොත් ඒවා කොහොමත් මියුටබල්. සෙට් එකත් මියුටබල්. අපි පෙන්වන වෙනස්කම් කරලා. විශේෂ ලක්ෂණය තමයි සෙට් එකක සෙට් එකකට වෙනස්කම් කරන්න පුළුවන් නිසා අපි මියුටබල් කිව්වට සෙට් එකකට ඇඩ් කරන වැලියුස් හැම වෙලෙම ඉමියුටබල් වෙන්න ඕනේ. තේරුණාද? සෙට් එකක් මියුටබල් කියන්නේ අපි ඒකට වෙනස්කම් කරන්න පුළුවන් හින්දා. හැබැයි සෙට් එකකට ඇඩ් කරන වැලියුස් මියුටබල් වුණොත් අන්න එරර් එකක් එනවා. සෙට් එකකට තියෙන වැලියුස් කියන්නේ සෙට් එකට ඇඩ් කරන ඕනම වැලියු එකක් ඉමියුටබල් වෙන්න ඕනේ. ටපල් එක ඉමියුටබල්. ඒකයි ටපල් එකක් අපිට ඇඩ් කරන්න පුළුවන් උනේ. හැබැයි සෙට් එක මියුටබල්. ඒ නිසායි අපිට සෙට් එකක් ඇතුලේ සෙට් එකක් දාන්න බැරි වුනේ. ලිස්ට් එක මියුටබල්. ඒකයි අපිට ලිස්ට් එකක් ඇතුලේ ලිස්ට් එකක් දාන්න බැරි වුනේ. හරි. වැදගත් දෙයක්. වැදගත් ලක්ෂණයක්. සෙට් එකක් මියුටබල් වුණාට සෙට් එකකට අපි ඇතුළත් කරන අගයන් ඉමියුටබල් වෙන්න ඕන. ඔය ටික තමයි අපිට මේන්ලි කතා කරන්න තියෙන වැදගත් දේවල් ටික අපේ data structures වල මේ Python සිලබස් එක ඇතුලේ. අපි ඊළඟ දවසේ වැදගත් පාර්ට් එකකට වැදගත් පාර්ට් එකකට අපි ඇතුළත් වෙනවා. ඒ තමයි conditions, if conditions, elif conditions සහ else. මෙන්න මේ දේවල් ටික අපිට ගොඩක් වැදගත් වෙනවා අපේ සෙකන්ඩ් පේපරේ හතරවෙනි ප්‍රශ්නේ නැත්තම් ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්නේ Python කෝඩ් එක ලියන්න සහ ඔයගේ MCQ වලට එන if conditions සහ ඔය අදාළ දේවල් වලට අදාළ ප්‍රශ්න කරන්න. එහෙනම් අපි ඊළඟ සතියේ වැදගත් පාඩ් එක හම්බෙමු. මේ තාක් උගන්වපු දේවල් අනිවාර්යෙන් ඔයාගේ A level paper එකට වැදගත් වෙනවා. ලකුණු 5ක් හෝ 6ක් විතර අනිවාර්යෙන් මේ දේවල් වලින් MCQ හෝ පොඩි පොඩි පාර්ට්ස් වලට වැදගත් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ දේවල් බලන්න, ප්‍රැක්ටිකල් කරන්න, නෝට් ඩවුන් කරගන්න. අපි නැයිනා වීඩියෝ එකෙන් හම්බෙමු.